giveaway එකක් දෙනවා තුන් දෙනෙක්ට. ලස්සනයි. මේක මගේ ඇඩප්ටර් එකට දාන්න බෑ. ඔව්. Hi guys, welcome to my YouTube channel. So today I am going to unpack my first Temu order. Let's see what's inside there. හරි මේක unpack කරන්න කලින් මම දෙයක් කියන්නම්. මම giveaway එකක් දෙනවා තුන් දෙනෙක්ට. තාම ඉතින් ලොකුවට giveaways දෙන්න මට බෑ. ඉතින් තුන් දෙනෙක්ට මම giveaway එකක් දෙනවා. ඒක නිසා මේ වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකම්ම බලන්න. අගදී මම කියන්න කොහොමද දෙන්නේ කියලා. ඇත්තට මේ giveaway එකේ වෙන්නේ price එක guess කිරිල්ලක් තමයි. ඉතින් ඒක නිසා මේ හැම item එකම වගේ බලන් ඉන්න items 11යි තියෙන්නේ. හරි දැන් අපි මේක unpack කරලා බලමු. මාර exciting මේක මට unpack කරන්න. මට දවස් 10න් නම් මේ Temu order එක ආවේ නැහැ. මට දවස් 18ක් විතර ගියා. ඊට පස්සේ ඊයේ තමයි එන්න තිබ්බේ. කියන්නේ 17 තමයි එන්න තිබ්බේ. ඊට පස්සේ 17 ආපු නැති නිසා මම ඒකේ chat එකක් දැම්මට පස්සේ මට $1 හම්බුණා. කොහොම හරි හිතුවට වඩා ගොඩක් දවස් ගියා. ඒ වුණාට Shein වලට වඩා කියන්නේ Shein වල $50ට වඩා අනිවාර්යෙන් ඕඩර් කරන්න ඕනේ free shipping ගන්න නම් මේකේ එහෙම නැහැ. delivery free. ඒ වගේම තමයි tax උත් මුකුත් නැහැ. ඉතින් tax නැහැ කියන්නේ මාර relief එකක්. ඒක නිසා මේ ඕගොල්ලෝ Temu එකෙන් ඕඩර් කරලා බලන්න. මම දැක්ක ගොඩක් අය Temu orders unpack කරන videos දාලා තියෙනවා. ඉතින් මේකත් excite වෙයි. and giveaway එකක් දෙන නිසා වීඩියෝ එක බලන්න. හරි දැන් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. පළවෙනියටම තියෙන්නේ මම මේ මගේ tumbler එකට straws දෙකක් ඕඩර් කරා. and යාළුවා මේ straws ඇතුලේ සුද්ධ කරන්න එක. මම මේ පෙරක් items වල prices එක ෆොටෝ එකක් මේ කොහෙන් හරි දාන්නම්. but ඒ හැම එකෙම දාන්න බෑ. මොකද giveaway එකේ කොටසක් තමයි prices. ඒක නිසා මම ඔක්කොම දාන්නේ නැහැ. ඒත් වැඩක් නෑ වගේ. දැන් මේක ගතට දැන් මේකට වඩා ගොඩක් කොටයි මේක. how sad. මම මේක මට දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ එක මම හරි බයෙන් මේව නම් ඕඩර් කරේ. මොකද මේ වගේ එකකින් ගන්න නැති products මෙහෙම ඕඩර් කරන්න එපා කියලානේ ගොඩක් අය කියන්නේ. ඉතින් මමත් ඇත්තටම බයෙන් තමයි මේක ඕඩර් කරේ. ඒත් මට මේක මේ ලස්සන හිතුණා. ඒකයි මම මේක ඕඩර් කරේ. ඇත්තටම පුදුම වලින් තමයි මේක කැඩුවේ. මේක Milsist කියලා එකක් change color lipstick එකක්. මට මේක ලස්සන හිතුණා. ඒකයි ඕඩර් කරේ. අපි සාමාන්‍යයෙන් දැන් මේ වගේ ඕඩර් කරනකොට ඇත්තටම අපිට අවශ්‍ය දේවල් ඕඩර් කරන්නේ. අපි අර ආසාවට ඕඩර් කරන this is the lipstick. ඒක ලස්සනයි. මේකෙත් මලක් තියෙනවා. ඒකයි මම ලස්සනයි. ඒක සුවඳයි. මේ මලක් තියෙනවා ඒක ඇතුලේ. wow. ඇත්තටම මේක ලස්සනයිනේ. ඔයගොල්ලන්ට දැක්කම පේන හැටිනේ මේක ගොඩක් ලස්සනයි. ලස්සන නිසායි මම මේක ඕඩර් කරේ. I'm happy. ඒක මහරම ලස්සනයි. මේකේ මේ ඇතුලේ මල කලර්ස් වෙනස් වෙන විදිහට එහෙම ප්‍රයිස් එකත් වෙනස් වෙවි ලිප්ස්ටික් තිබ්බා. අනේ මේක ඔයගොල්ලෝ ඕඩර් කරගන්න. මේක ගොඩක් ලස්සනයි. මට මාරම සතුටුයි මම මේක ඕඩර් කරාට මාරම සතුටුයි. මේක ගන්නකොට මම හිතුවා ඕනේ නෑ නේ. මොකටද මෙහෙම ලිප්ස්ටික් එකක් ලස්සන ඉදලායිනේ කියලා. මේ තියෙන්නේ මම ඕඩර් කරා 3 items තියෙනවා ෆෝන් එකට. ඒක නම් එච්චර මේ quality නෑ වගේ අනේ මන්දා. anyways ඒක මේ ටිකක් නැවෙනවා වගේ. anyways මේක adapt මේක මගේ adapt එකට දාන්න බෑ. ඔව් you're useless. මේක දාන්න අර කේබල් එකේ අයින ටිකක් නැවෙනවනේ. ඉතින් ඒක නිසා මම මේකත් ඕඩර් කරා. ඉතින් කොහොම හරි මේකේ තියෙන්නේ මෙන්න මේ බෑක් කවර් එකයි ඇඩැප්ටර් එක වහන්න කියලා. ඒක මට නම් යූස් කරන්න බෑ. Apple users වලට කොහොමද මම හිතන්නේ මේක බැලුවේ මේක වෙනස් එකක් නේ. මේ අර අයින කේබල් එකට සෙට් කරන්න එකක්. ඉතින් ඒ ඔක්කොම මම නම් මේකේ මේ ෂේප් අවුලක් නැහැ. මේකෙත් quality එක ලොකු අවුලක් නැහැ. ෂේප්. ඊට පස්සේ
මේ තියෙන්නේ ඇන්ක්ලට් එක. මේක නම් හරියම පොඩි ගානක් 100 ගානක් වගේ උනේ. මම ප්‍රයිසස් දානම් පෙලක් ඒ වගේ ඒවා බලන්න. පොඩි ඇන්ක්ලට් එක. ඊළඟට මේක ඒකේ අයිටම්ස් 3ක් තියෙනවා. බෝලෙට තමයි මේක ඕඩර් කරේ. මේක නිකන් මේ අර ට්‍රයල් එකක් වගේ තමයි අපි මේ ෆස්ට් ටයිම් ඕඩර් එක දැම්මේ. මොකද මේවා ක්වොලිටිද නැද්ද කියලා බලන්න. මම හිතන්නේ හැමෝම ඉතින් එහෙම කරනවා ඇති. මේ බ්‍රේස්ලට් එකක් and ring එකක් and necklace එකක් අර හරි famous එකක් මෙන්න මේ දිග ඒ වගේ. මේකේ මේ මම දන්නේ පාට යනවද නැද්ද කියලා නම් මේකේ ලස්සනට තියෙනවා. මේකේ ring එක. ඉතින් මට නම් ක්වොලිටි එකේ ලොකු අවුලක් පේන්නේ නැහැ. මම ෆෝන් එකේ කැම් 3ට දාන්න ලස්සන එකක් ඕඩර් කරා. ලස්සන එකක්. මෙන්න මේ වගේ මම ෂේන් එකකට මේ වගේ එකක් ඕඩර් කරා. ඒක කැඩුනා. ඉතින් මේ තියෙන කැම් 3ට මේක දාන්න. මේකේ අර මේ වයිප්ස් නුත් තියෙනවා. වයිප්ස් දෙකක් තියෙනවා. ඩ්‍රයි එකයි වෙට් එකයි දෙකම වයිප්ස් නුත් තියෙනවා. ඊළඟට අයිටම්ස් 11යි තියෙන ඒක නිසා ගොඩක් නැහැ. මේක නම් මට නෙවෙයි. මේක බබීට. බබී ඔය ගොඩක් පොත්වල මේ එක එක ස්ටිකර්ස් අරවන මාර්ම කැමති. ඉතින් එයාට තමයි මේක ගත්තේ. මොකද ෂේන් එකේ මම ඕඩර් එකක් දාපු වීඩියෝ එකක් කරලා තියෙනවා. බබී එකම තමයි ඒක කරේ. බබීට ආයි ඕනේ කිව්වා. ඒක නිසා තව ස්ටිකර් සෙට් එකක් මම ටෙමු එකේ තියෙනවා. ටෙමුද මම ගන්න. දැකලා මම බබීට ඕඩර් කරා. මේවත් මාරම ලාභයි. මෙතන ස්ටිකර් 50 සෙට් දෙකක්. ඒ කියන්නේ 100ක් තියෙනවා. එනිවේස් ඉතින් මේ තියෙන්නේ ඒ විදිහේ ස්ටිකර් එක. මේකත් බබීටම තමයි. මම මේ රුපියල් 3000 ගානක් වගේ තමයි මේ ඕඩර් එක දාලා දෙන්නේ. උන් හින්ට් එකක් දුන්නා ගිව් අවේ එකට. එනිවේස් කමක් නැහැ. ඒක ලොකුයි. මේකේ අර මේකප් සෙට් එකක් එහෙම දාගෙන යන්න වගේ මාර හොඳයි. වතුර යන්නේ නැත්නම් ඉටිකොල එකක්. ඒක නයිස්. look at this. ඒක ලොකුයි. ඒකට ගොඩක් දේවල් දාන්න පුළුවන් guys. මේවා මට මේ අවුලක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේවා මා ගොඩක් cheap නේ. ඒක නිසා තමයි අපි මේ trial version එක ටෙමු order එක දැම්මේ. trial version ටෙමුට. ඉතින් අනේ මන්ද. මේක මට ලොකු අවුලක් පේන්නේ. items 11න් කීයක් review කළාද මම දැන් මේක පෙන්සිල් එකක්. මේක මට ගත්තේ මම පේන්ට්ස් කරනවා. මගේ vlogs බලනවා නම් දැකලා ඇති. මම පේන්ට් කරන්න මාසයි. ඉතින් 0.5 12 pieces තියෙනවා. මේ තමයි ඒකේ පෙන්සිල් එක. තව 0.7 ඒවත් තියෙනවා. මම ගොඩක් කල් පාවිච්චි කරේ. හැමදාම වගේ පාවිච්චි කරන්නේ මේක. මගේ පැන්සල් කැල්ල. ඒ නිසා මම අලුත් පැන්සලක් දැම්මා. දැන් මේක දැකලා බබි තෝනි කියලා ඉදන්න. සෝරි බබි ඔයාට ඊළඟ ඕඩර් එකේ දාලා දෙන්න. ඊට පස්සේ අනේ මේක තමයි මම ආසාවෙන් ඕඩර් කරේ. 100 ගානක් 200 ගානක් 100 ගානක් තමයි. ඉතින් මම දන්නේ නැහැ කොච්චර කාල දාන්න පුළුවන් නේද කියලා. මට මේකක් ඕන වෙලා තිබ්බා so badly. ලස්සනයිද මට ඉතින් පේන්නේ නැහැ. මම මේක පස්සේ දාලා බලන්න. ඉතින් මේක තමයි necklace එක. මහාම ලාභයි guys. පුදුම ලාභයි. last one. මේක නම් අනේ මන්ද මට විශ්වාසවත් නැහැ. මේකේ තියෙනවා මේ 10ක් pieces 10ක් තියෙනවා. මෙහෙම නහය අලවලා ගලවන්න තියෙන. ඉතින් ඒ ගලවනකොට black heads ටික ගැලවිලා එනවා කියලා තමයි තියෙන්නේ. මම මෙච්චර කාලයකට මෙහෙම එකක් මේ try කරලා නම් නැහැ. මම try කරලා බලන්න මොකක්ද දෙන්නේ. මම දැන් giveaway ගැන කියන්නම්. ඕගොල්ලෝ මෙච්චර වෙලා බලන් හිටියේ ඒකට වෙන්නේ නැතිනේ. giveaway එක දෙන්නේ මුලින්ම ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඒ කියන්නේ මගේ YouTube channel එක subscribe කරලා මම පෙලක් items වල prices එක්කම photos දානවා මේ දෙපැත්තෙන් කොයි හරි. ඒකයි ඊළඟට අනිත් items වල photos විතරක් මම දානවා. ඒවත් එක්ක ඒවැ prices ඔයගලගේ මම දන්නවා අනිවාර්යෙන් Temu app එක ඔය හැම කෙනෙක්ගේම phone එකක තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා ඇති. ඉතින් ඕගොල්ලෝ ඒ prices බලලා
ඒ items 11යි මගේ තියෙන්නේ. හරියටම items 11යි. ඒ items 11 prices ටික එකතු කරලා first 3 comments ඒ කියන්නේ හරියට ඒ කියන්නේ closely හරියටම ගාන කියන්න බෑ. ඒට ළඟින් යන ගණන් 3ක් ඒ විදිහට දාලා දෙන first comment 3 දාලා තියෙන 3 දෙනාට තමයි මම giveaway එක දෙන්නේ. එහෙම comments 5කට තිබ්බොත් anyways මම ඒගොල්ලන්ට දෙනවා. මොකද මේ මම මෙච්චර වෙලාවකට තීරණය කරලා තිබෙන්නේ නැහැ මොකද්ද දෙන item එක කියලා. ඉතින් මම දැන් decide කරා මේක තමයි මගේ මේ favorite item එක. ඉතින් මේක හරි next favorite item is this one, this necklace. ඉතින් මේ දෙකෙන් එකක් හරියටම කිව්වොත් මේ දෙකම දෙනවා. අනිවාර්යෙන් හරියටම කිව්වොත් මේ දෙකම දෙනවා. ළඟින් යන එහෙම උත්තර දුන්නොත් මේක හරි ලිප්ස්ටික් එක හරි මේ ලස්සන නෙක්ලස් එක හරි එවෙන් එකක් තමයි මම දෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා comment එකක් දාන්න price එක guess කරලා මම අනිවාර්යෙන් giveaway එක දෙනවා. අනිවාර්යෙන් දෙනවා මේ මගේ first giveaway එක. ඉතින් I will try to do my best. ඉතින් ඔයාලා comment එකක් දාන්න price එක guess කරලා. So that's it for today and thank you for watching. Bye.